ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මටත් ප්‍රශ්නයක් තියෙනවා. සිතක් පහළ වෙන්නේ චෛතසික 7කට වඩා වැඩි ප්‍රමාණයක් පෙරමුණ අරගෙන කොහෙන්ද ඉගෙන ගත්තේ? බුදුහාමුදුරුවෝ නම් කියන්නේ හිතක් පහළ වෙන්නේ ඇහෙන් රූපයක් දැක්කහම චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං අන්න විඥානයේ ගතියක් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් වේමත්තතාවයක් උපදිනවා. එතෙන්දි ඊටු ටිකත් ඔය කියන ඔය අභිධර්මයේ ඉගැන්නුව 17ක්ම එනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒ ඔක්කොම ඇහැට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස කයට පොට්ටබ්බ පහස මනසට ධම්ම එක එකට පටිච්ච වෙන්නේ වෙන වෙනම ගති හයක්. ආයි ඇහැට ආද්ද එන්නේ නැහනේ. කනට මේ ගඳ සුවඳ එන්නේ නැහනේ. දිවට රූප දකින්නේ නැහනේ. ඒ වගේ මේවා ඔබ ගාව තියෙන ඇහැ කන නාසය දිවකය මනට වෙන වෙනම හයක් තියෙනවා කැමැත්තට බැඳින පටිච්ච වෙනම. චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දයච ගානංච පටිච්ච ගන්ධේච ජීවා පටිච්ච රසේච කාය පටිච්ච පොට්ටබ්බේච මනාච පටිච්ච ධම්මේ. ඔය බුදුහාමුදුරුවෝ ඔක්කොම කියලා තියෙනවා. මේ එකක්වත් කියලා නැහැ. මේ සබ්බ චිත්ත සාධාරණ චෛතකයේ සබ්බ චිත්ත සාධාරණ තුනයි තියෙන්නේ. රූප වේදනා සංඥා තුන සබ්බ චිත්ත සාධාරණයි. සංකාර විඥාන පෘථග්ජන පුද්ගලයෙකුගේ ආර්ය ශ්‍රාවකයෙක් සංකාර කරන්නේ විසංකාර කරනවා ප්‍රඥාවෙන් කටයුතු කරනවා නිවන් දකින්න. පැහැදිලි ස්වාමීනි. එච්චර පැහැදිලිව තියෙනකොට ඔය බොහෝම බහුබූත නොයෙක් ඒවා අටුවාවල ලියලා තියෙනවා උගන්වනවා ඉස්කෝලවල දහම් පාසලත් ඔය වැරදියට බොහෝ දේවල් උගන්වනවා. පැහැදිලි ස්වාමීනි. හැබැයි නිවන අහලකටවත් යන්න බැරි විදිහට තමයි ඔය අභිධර්මයේ හැටියට අද උගන්වන දේවල් උගන්වන්නේ.